ඔන්න මේ පෝස්ට් ලයිෆ් ඔන්න අපේ මේ චූටි විශේෂ වැඩක් කියන්නේ මේක මේ ගොඩක් විශේෂ ලොකු දෙයක්. අපි අර ජීවත් වෙනකොට තනියම ඉන්නත් බෑනේ. ඉතින් මගේ ජීවිතේ වෙනස් වෙච්ච එක තැනක් හැරවුම් ලක්ෂයක්. ඉතින් ඒකත් එක්ක මේ අදට අවුරුද්දයි. අවුරුද්දයි කියන්නේ අපි බැඳලා හරියටම අදට අවුරුද්දයි. ඒකත් පොය දවසක තමයි යෙදුනේ. ඉතින් ඒ වැඩ කටයුතුත් අපි උදේ නිමා කරලා ඉතින් මේක අර මේ සංකේතවත්මකව කරන්න ඕන නිසා ඉතින් අපි මේ ගෙදර කට්ටිය එකතු වෙලා වයිෆ් තමයි මේ කේක් එකක් ඕඩර් කරලා ඉතින් අර මේ කේක් එකක් කපනවා කියන එක නෙමෙයි මේකේ තියෙන්නේ. ඉතින් මේ අර ගෙදර අපි ඉන්න කට්ටියගේ අපි එකට එකමුතුව ඉන්නවා අපි සංහිඳියාවෙන් ඉන්නවා වගේ කියන දේ පෙන්න ගන්න තමයි. ඉතින් මේක මේ ගෙදර ඇතුලේ තියෙන බැඳීම් ටික එකට එකතු කරගන්න ඒ වගේ දෙයකට තමයි ඉතින් අපි මේ රටේ වෙලා තියෙන ව්‍යසනත් එක්ක ඉතින් මේවා කරන්න ඕන දේවලුත් නෙවෙයි. නමුත් ඉතින් මේ අපි කොහොමද කල්පනා කරලා ඉතින් මේ දේවල් වලට උදව් කරලා මේවා කරලා හැමදේම කරලා අපි මේ දේත් ඉතින් අපි අමතක කරේ නෑ. මොකද අපි ජීවිතේ පටන් අරන් ඔන්න දැන් අදට අවුරුද්දයි. ඉතින් මේ පොඩිවට කේක් එකක් හදාගෙන ලස්සනට නේද? අහිංසක විදිහට මේ ජීවිතේ ඉතින් අපි පටන් අරන් යනවා. හැමෝටම ඉතින් මේ විදිහට ලස්සනට ඉන්න පුළුවන් වෙන්න කියලා තමයි අපේ ප්‍රාර්ථනාව. දැන් ඉතින් අපි මේ කේක් එක කපන්න තමයි හදන්නේ. මේ පේනවනේ. ඔය තමයි ඉතින් අපේ වටිනාකම. අපි වස්තුව ඔය එන්න දැන් ඉතින් අපි දෙන්න කේක් එක කපන්න හදන්නේ. ගන්න මේක. ඔන්න කේක් එක කැපුවා. පළවෙනි කෑල්ල මම්ම කාලා ඉන්නේ බේ. ආරක් කැවුවා. ඔන්න තාත්තත් කේක් කනවා. මාමත් කේක් කනවා. නැන්දත් කනවා. ඉතින් හැමෝම කේක් කෑවා. ඉතින් අපි මේ විදිහට පුළුවන් විදිහට අපි මේක සැමුරුවා. නේද? මොනවා හරි කියන්න තියනවනේ කියන්න. කියන්න දෙන්නේ ඉතින් දෙමාපියෝ දෙන සතුට තමයි. ඇස්වලින් අපිට පේනවා ඒක. උදේ ගිහිල්ලා පන්සලේ අපි සිල් සමාදන් කරවලා අෂ්ට පරිස්කාර පූජා කරලා තුනුරුවන්ගේ ආශිර්වාද ලබාගෙන දෙන්නගේ දිවිගමනට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් යන ගමන සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්න පොදිනේම උදේ පාන්දර වැඩ කටයුතු සුද්ධ කරා. ඔන්න ඉතින් එයාලා අපිට ආශිර්වාද කරන ගමන් ඉතින් මම තමයි කිව්වේ. එයාලා මේ අද වැඩකුත් පටන් ගත්තා. මේ අපි දෙන්නගේ ඇනිවර්සරි එක නිසා මේ දැන් ඉතින් හැමදාම සිල් ගන්න යනවලු. ඉතින් දරුවෙකුට ලබන්න පුළුවන් ලොකුම දේ තමයි දෙමාපියන්ගෙන්. ඒක ඉතින් ඇත්තටම සතුටුයි. ඇනිවර්සරි එකත් ඔන්න අපි සමරුවා. වයිෆ් තමයි මේක මේ ඩෙකොරේට් කරලා ඔක්කොම කරලා ඕඩර් කරලා අවශ්‍ය ගෙනල්ලා මාව සර්ප්‍රයිස් කරලා ඒ වගේ දෙයක් කරේ. ඉතින් එහෙනම් ජය වේවා. හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනේ.